ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා SL බ්ලූමියා මගේ YouTube channel එකට. ඔන්න අද අලුතෙන් අරගෙන ආවා තවත් ලස්සන තැනක් ගැන ලංකාවේ තියෙන. මේක නම් කළුතර තමයි තියෙන්නේ. මේ කළුතර පෙරළ උද්‍යානය. මේක මෑත කාලයේ ස්වභාවිකවම ඇතිවෙච්ච තැනක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කළුතර වෙරළ ප්‍රසිද්ධම කැලිඩෝ බීච් එකනේ. දැන් ඉස්සර වගේ නෙවෙයි කැලිඩෝ බීච් එක සෑහෙන මුහුදු ඛාදනයට ලක් වෙලා බීච් එකක් විදියට ලොකුවට දකින්න අමාරුයි. හැබැයි ඒ වෙනුවට මෙන්න මේ වෙරළ උද්‍යානය ලොකු ප්‍රදේශයක හැදිලා තියෙනවා. මේකට හේතුව වෙලා තියෙන්නේ පාරිසරික වෙනස් වීම සහ විවිධාකාර වූ තීරණ එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි දන්නවා ස්වභාව ධර්මයෙන් අපි මොනවා හරි වෙනස්කමක් කරොත් ඊට අදාළව ස්වභාව ධර්මයෙන්ුත් බොහෝ වෙනස්කම් වෙනවා. අන්න ඒ විදිහේ වෙනස්කම් කීපයක් නිසා ඇතිවෙච්ච තැනක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මොකද අපි චූටි කාලේ මේ විදිහට මෙතන තිබුණේ නැහැ. නමුත් දැන් මෙතන විශාල වප්සරියක් එක්ක හැදිච්ච වෙරළක් තියෙනවා. ඉතින් අද ඒක බලන්න තමයි මම ආවේ. ඇත්තටම මෙතන හරිම නිදහස් තැනක්. සහ මෙතන දිගටම වෙරළ තීරය තියෙනවා. ඒක නිසා يعني ලොකු පරාසයක් ඇතුලේ තියෙනවා. මෙන්න මේ ලස්සන මලකුත් මට එතෙන්දි දකින්න ලැබුණා. මම මෙන්න මේ පාට දැකලා නැහැ. ඕකේ ඔය ලාදම් පාට එක දැකලා තියෙනවා. මේ තදදම් පාට මල දැක්කේ මෙතන. ඉතින් මම ඒකත් පොඩ්ඩක් වීඩියෝ කරගත්තා ඒ අතරේ. මේකේ දිගට මේ කියන්නේ කළුතර බෝධිය ගාවට එනකම්ම තියෙනවා කොළඹ පැත්තට බැලුවොත්. බෝධියටත් එහා ඒ කියන්නේ පළවෙනි පාලම හරියට එනකම්ම මෙතන වෙරළ මේකේ හැදිලා තියෙනවා. ඊට පස්සේ ගාල්ල පැත්තට බැලුවොත් කළුතර විද්‍යාලය කිට්ටුවටම මේ වෙරළ දිගේ යන්න පුළුවන්. එතන නිකන් අමුතු ඒ කියන්නේ අයිලන්ඩ් එකක් වගේ එකක් තමයි හැදිලා තියෙන්නේ. එතන මාරම ලස්සනයි. ඒ කියන්නේ අපිට ට්‍රේන් එකේ යද්දිත් පේනවා බස් එකේ එහෙම යනවා නම් විද්‍යාලේ හරිය යනකොට බැලුවහම ලස්සනට පේනවා. මේ තියෙන කළුතර බෝධිය චෛත්‍ය පේන්නේ ඇති. ඉතින් අන්න අද ආවේ එතන බලන්න. මේ ඈතින් පේන්නේ කැලිඩෝ බීච් එක. ඒ කියන්නේ කොළඹ පැත්තට. දැන් ඉස්සර වගේ කැලිඩෝ බීච් යන්න ඇත්තම සෑහෙන කාදනය වෙලා තියෙන එක. ඒ වෙනුවට මෙන්න මේ කළුතර වෙරළ උද්‍යානය තමයි දැන් තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ගිහින් බලන්න හරිම ලස්සන තැනක්. මේ වගේ ලස්සන වීඩියෝස් මගේ channel එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගිහින් එන්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ආයින් වීඩියෝ එකකින් හම්බ වෙමු.